Hello friends, කොහොමද මට? ඔන්න ඉතින් මම අද අරන්ලා තියෙන Minecraft එකේ තියෙන සුපිරිම මොඩ් එක. දැන් ඉතින් වර්ට් එක ඔයගොල්ලෝ දන්නේ නැති නේ. පොඩක් මුලින්ම මැප් එක හදන්න. ඔන්න කතාව කියන කලින් friends. මේ කරනවා බොක්ස් එකකින් බලමු. මෙයා මුලින්ම දැන් කතාව පවත්වනවා. මේ ඉන්නේ. මෙයාගේ නම තමයි වර්ට් කියන්නේ. ඉතින් මෙයාගේ මොඩ් එක තමයි ගෙනහලා තියෙන්නේ. මෙයා මොකද්ද කියනවා? හරි දැක්කනේ මේක තමයි මම කිව්වේ ඉතින් ඔන්න ඉතින් friends මම අද දැන් ඉන්න තියෙන්නේ මම හිතන්නේ Minecraft එකේ තියෙන සුපිරිම මොඩ් එක මේක මොකෝ හෙන්න ජනප්‍රියයි මේක ඉක්මනට කියන්නේ ජනප්‍රිය වෙච්ච මොඩ් එකක් ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න ඕනේ මම මේක දාගත්තේ curse forge එකෙන් ඉතින් මේ වර්ඩ් කියන්නේ බෝලේ ඇවිල්ලා friends අපේ යාළුවෙක් විදියට ඉන්නවා මුල්ම දවසවල පස්සේ මුට නිකන් යකා ගිහලා යකෙක් කෙනෙක් කොහේ කරලා යකා වෙන්නේ මූ හදන්න අපි මරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මොකකින් අපිට සර්වයිව් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේක මම හිතන්නේ සුපිරි මොඩ් එක මොකෝ මේක රිලීස් වෙච්ච ගමන්ම මේක පොඩක් මේ ජනප්‍රිය වුණා ඉතින්. අපි නම් බලමු මොකෝ මගේ අතේ ඉන්න වර්ටි ඒ වගේම මගේ මැප් එක. ඉතින් මම මේකට දැම්මා අන්නදී හැමදාගේ දන්න චීට් කෝඩ් එක. චීට් කෝඩ් එක නෙවෙයි මේක. ඒක කියන්නේ keep in edit. කොහොම මේ වගේ මොඩ් එකක් ගහද්දි සාමාන්‍ය keep in edit නොදා බෑ friends. ඉතින් ඒ වගේම අද මම අරන් තියෙන සුපිරි seed එකක්. ඉතින් මම මේ ඔක්කොගෙම details පල්ලා description එකේ දාලා තියන්නම්. මට මේකේ download link දාන්න පුළුවන් වෙයි දන්නේ වර්ඩ්. එනත ඔයගොල්ලන්ට download කරන් ගන්න පුළුවන්. මෙන්න මේ ගියක් නෙමෙයි ගමක් තියෙනවා. නැවැත්තේ අද තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අනිවාර්යයෙන් friends like කරන comment කරන share කරන මගේ YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතන්නේ මේක හදුවේ කවුද PNTMC මොකද්ද කවුරු හරි එයාගේ කෙනෙක්. anyway friends මෙතන තියෙනවා blacksmith කෙනෙක්ගේ. ඉතින් මේක එකක් නෙමෙයි ඒක පහක් විතර තියෙනවා. blacksmith කියන ඉතින් අපි පොඩක් ගැන කතා. ඉතින් map එක ගමු මේ off hand එකේ. මේ map එක තියාගන්න ඕනේ මේ නිකන් මේක අන්ලොක් කරගන්න. මේකේ අයින් chest plate එකක් තියෙනවා. නෑ gold එකද gold එක. අනේ තියෙන්නේ මේකේ. හරි ඒ කියන්නේ අපිට මෙතනින්ම හොඳ loot ටිකක් හම්බුණා. ඔන්න friends අපිට දැන් කලිස්මක් තියෙන හොඳ යකට. අපි friends මෙන්න මේ ගෙදරින් මම කලින් පොඩ්ඩක් මේ seed එක play කරා. මේ වටිනවා friends bun bread. හරි friends අපි මේකට දාලා තියමු අපේ කඩු වැඩි කරන්න බඩ. ඉතින් මම අද තව දාගත්තා friends Java UI කියලා මොඩ් එකක්. මේ මොඩ් එක friends ඇත්තටම සුපිරි මොඩ් එකක්. ඉතින් මම ගානට මේ ටික ගන්න. ඉතින් මේ මොඩ් එකෙන් friends ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙන දේවල් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ ආගේ නිකන් මේක සුපිරි ඇත්තටම thumbnail එකම හදන්නවට සුපිරි මොඩ් එක. ඒකනේ ඉතින් ඒක Google මම දාගත්තේ මට මතකයි ඉතින්. මේ පල්ලෙහාත් ගියක් තිබ්බා friends. මේක respawn point set කරා. අපි වර්ඩ් එක යන්න තැන අරන් යන්න නැතුව මෙන්න මේ හරියින් තියමුලු friends. ඔක වෙනසක් තියේ දන්නේ නැහැ. අපි දැන් යන් blacksmith ලගේ ගල් ටික හොරන් ගන්න. මේකේ ගයක් නැහැ නේ. ගයක් කියන්නේ chest එකක් නැහැ. නරක මේ මොකෝ ලැග් ගල් chest plate එකක් හම්බුණා අපිට ඔන්න. අම්බේ මේකේ iron pickaxe කොච්චර තියෙනවද friends? යෝ ඔන්න friends අපේ දැන් තියෙන helmet එකයි legends උයි නෙමෙයි helmet එකයි boot උයි boot නම් හදාගන්න පුළුවන්. helmet එක තව iron එකයි දාගන්න නම් පුළුවන්. කිලිම අන්ද friends ගෙදරට මේකද කොහෙද මම පුදුයි කොබස්ට මේකද මේකනේ හරි මම මෙතනට පැස්සා
මට ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේකේ ඔබ්සිඩියන් තියෙනවා හිතන්න අපිට වාසි පළවෙනි එකේම ෆ්‍රෙන්ඩ්ස් අපිට නෙදර් යන්න තව ඔබ්සිඩියන් තුනයි ඕනේ තුන නතින් ෆ්‍රෙන්ඩ්ස් හොයාගත්ත හැකි වතුර අච්චර වතුර තිබිලා මම කන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපි මෙතන යටින් කඩමු හදිසි අවස්ථාවලින් මෙතනින් බ්ලොක් එකක් ගහලා දෙන්න මේක අර මුලින්ම වර්ඩ් කියන එක ෆ්‍රෙන්ඩ්ස් මුලින්ම කිව්වේ මේ I am your personal helper ඒ වගේ එකක්. මෙන්න ඩයමන්ඩ් එකක්. ෆ්‍රෙන්ඩ්ස් අපිට නිතර යත හැකි. මතනත් එකක් තියෙනවා බ්ලැක් ස්මිත්. මේකෙත් ඔන්න අපිට දැන් නම් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මම කියන්නේ ෆුල් අයන්ම තියෙනවනේ ෆ්‍රෙන්ඩ්ස් මෙතන 15ක් මේක වාසි දැන් යන්න වලි ෆ්‍රෙන්ඩ්ස් මේ හරි කෝල් ටිකක් කඩන්න මොකද වෙනවා ෆ්‍රෙන්ඩ්ස් අපිට ඉස්සරහට ඕනේ එකට දුක අය මම දාගත්ත ඉතින් බෙඩ්රොක් එකේදී ඔයාලට Java එක දාගන්න පුළුවන් මේ කවුද වර්ඩ් එක කතා කරනවා නම් මේ Java එකේ සිම්පල් වොයිස් චැට් එක උට මොකද්ද කනෙක්ට් කරලාද මොකද්ද එහෙම කරන්න ඕනේ කරන්න ගන්න මම කරන්නේ විශි ඩේලි ෆික්සස් මෙන්න වර්ඩ් එක දාන්න විශි ඩේලි ෆික්සස් 70 මගේ නම මම මයිනින් කරන උට කොහොමද පේන්නේ මං අහන්නේ මයිනින් කියලා දැම්මේ නේ ඇනිමේෂන් සෙතන තිබ්බ කෝල් ටික කඩාගත්තා ඒ වගේම දැන් අපිට බ්ලොක් ටිකක් ඕනේ නේ ඒකට තමයි මේ ඒ තමයි බ්ලොක් එකක් ඕනේ නානේ හදිසි අවස්ථාවකදී ස්ටෝන් ටිකක් අරන් යන්න අපි ලයින් එක කඩාගමු අයිවන්ස් ලයින් එක කඩාගත්තා අපිට 19ක් තියෙනවා ඒ කියන්නේ මෙද පෝටල් එකකුත් හදමු ග්‍රැවල් ටිකක් බලමු තියෙනවද කියලා අර අතන තියෙනවා එහාට එන්නේ දැන් මට ඕන වෙනවා ෆ්‍රීන් ඒ කියන්නේ දැන් මේ තියෙන අයන් එකේ වැලුව ෆ්‍රෙන්ඩ්ස් මට මම දන්නේ විදියට අපිට පුළුවන් ෆ්‍රීන් 10 ස්ටීල් එක හදාගන්න මෙච්චර නම් ඕනේ මට එකක් තිබ්බනම් යති දෙතින් කැඩිලා තමයි ඉන්නේ කඩන්න ඕන යද්දි මම ෆ්‍රීන් එකක් හමුන අපිට මොන වාසියද ඒ ෆ්‍රෙන්ඩ්ස් මම මේ වගේ සීඩ් එකක් තෝරගන්න හිතුවේ දැන් ඔයාට එකපාරට ෆෝම් වුණොත් ෆ්‍රෙන්ඩ්ස් අපිට නිකන් හදිසි අවස්ථා මේ ටිකේ වතුර එපා නේ ෆ්‍රෙන්ඩ් ඔයා කීර වෙලාද මන් දෙන්නම් සුපිරි දෙන්න වහන තාප්පය හොඳයි නේ තාප්පේ ගහපේ නම් හොඳයි මෙන්න මාරකේ ඉත කෑමත් නෑ අපිට මේක කොට ඉල්ල දැන් කමු අන්න සොම්බි රංචුවක් දාගෙන ඉලේජේ නෙට් එක ගහනවා මොන ලැජ්ජ නැති වැඩක්ද අන්න අයින් ගොලමුත් තින්න අපි ඌව තියාගමු ෆ්‍රෙන්ඩ්ස් මං කියන්නේ මේ වගේ ඒවා බලන්න හොඳ නෙවෙයි අනික මට මතක විදියට මේ සීඩ් එකේ තියෙනවා විලේජ් අවුට්පෝස්ට් එක මේ මෙච්චර බඩු තියෙන එකේ ෆ්‍රෙන්ඩ්ස් අපිට ෆුල් අයින් කිට් එකක් නැගෙන වැඩක් නෑ. ඒකෙන් ඔබේ මේ අනවශ්‍ය බඩු ඔක්කොම ටික දාලා අවශ්‍ය බඩු ගමු. ඉතින් මේ normal mod එකෙන් අපිට පුළුවන් එහෙම ගන්න normal විදියට. pickaxe එකක් ඕනේ අපි පාවිච්චි කරපේ ගමු. බ්ලොක් එකකට 3ක් තියෙන මේක තමයි. ඒකට ඩයමන්ඩ් මේකට දාලා මැප් එකම මේකට ඒක නෙමෙයි අන්තිම ස්ලොට් එක. මැප් එක අන්තිම ස්ලොට් එකට. හරි කෑම විදිහේ බන්ස්ටෝන් අයින් ටික තව වන්ඩර්ලියක් ගමු කොයි එකටත් තියලා එකට දෙකක් විතර ගමු දෙක දාගමු
මින් මෙහෙන් දාගත්තා. හරි ඉතින් ඔය තියෙනවා දෙයක් නෙගමන. මේ අවුට්පුට් එක එන්නේ. පොඩි මින්න පොඩයි. මම දැන් ගහක් පපා ගන්නත් ඕනි. මේ දින හදගස්. මේ මම හිතනවා මේ සීඩ් එක ස්පීඩ් රන් කරන පට්ට ඒ කියන්නේ PC ප්ලේයර්ස් වලට මම කියනවා යන ගමන් ටෙස්ට් දෙක තුනක් කූඩන් කියන්නේ ඉවරයි. එතනම ෆ්‍රෙන්ඩ් හොඳ OP items ටිකක් හම්බුණා අපිට. ඉතින් මේ OP items වගේ දන්නේ නැත්නම් මගේ සර්වර් සීරීස් එක බලන්න අනිවාර්යෙන්. ඒකම එක එපිසෝඩ් එක දැම්මේ. හරි. ඔයාලා ඒකත් බලන්න. ඉතින් මම හිතනවා මේක නේද ෆ්‍රෙන්ඩ්ස් එක එපිසෝඩ් එකක් ගන්න බැරි වෙයි කියලා. මේකම හෙන ගොඩක් වෙලා දිනවා ෆ්‍රෙන්ඩ්ස්. තවන්නේ මූ එද්දි දවසක් දෙකක් විතර යනවා යකා වෙන්න. මේක රියල් මොඩ් එක දන්නේ. ඒක මොඩ් එක එන්න ඕනේ. ඉතින් මම නැත්තම් තියන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඔය ෆ්‍රෙන්ඩ්ස් මේක ප්‍රෙසෙන්ට් ප්ලේස් කරගන්න. අපි දැන් එහෙනම් මේකයි හදාගමු. ශීල්ඩ් එකත් ඕනි. ස්ටික් ටිකක් හදාගමු. වෙනවනේ නෙක්ස්ට් එකක්. හරි. මේක නෙමෙයි කඩන්න ඕනේ. කැඩුවා නම් හරි. මොකද මේක දාමු. හරි අපිට එකයි එන්න අම්මයි ෆ්‍රෙන්ඩ්ස්. මේ ප්ලේයර් පෝස්ට් එක වඩා දුරට තියන්. හොඳයි. පිහිල්ල දාන්නේ ඉන්නේ. මේක නැවුනට හරියට පේන්නේ. පොඩ්ඩක් ඉන්න බා. කමන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ දැන් අපිට ඕන වෙනවා තව බ්ලොක් ටික දැම්මද අපි? අනේ. අපිට තව ඕන වෙනවා චෙස්ට් එකක්. හරි. පොඩ්ඩක් ඉන්න ගල් ටිකක් ඕන වෙනවා අපිට දැන්. ඒ කියන්නේ ෆර්නන්ස් එක හදාගන්න ෆ්‍රෙන්ඩ්ස් එදී. හරිද? ඔයගොල්ලෝ මේ මුකුත් දන්නේ නැහැ නේ මම කියලා දෙන්නම් මගේ සෙවරල් එපිසෝඩ් සීරීස් එකේ දන්නේ නැති කට්ටියට ඉතින්. ඕන් කිව්වා. මටක් ආවනේ. එකක් දෙකක් කඩන් ගියා කියලා ෆ්‍රෙන්ඩ්ස් රෙඩි වෙන්න. දන්නේ නැත්නම් ඉගෙන ගන්න මගේ. හරිද? මුදාසින් දවස් ෆ්‍රෙන්ඩ්ස් මොනේ ඇබුල් කරගන්න. අපි දැන් යන්නේ නිකන් කෑම ටිකක් හොයන් එන්නේ. ඔරේනේ මුලින්ම පිලේජ් අවුට් පෝස්ට් එක හොයාගන්න ඕනේ. එතකොට ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ එපි එක හැමෝට පිලේජ් එකට. තාම එක දවසක්වත් ගියේ නෑ බෑ. හරි හිටිනවනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන කමෙන්ට් කරන ෂෙයා කරන මගේ YouTube channel subscribe කරන්න. මොකද ස්ටාර්ට් අනිවාර්යෙන් ගේනවා මේ කියන්නේ වීඩියෝස්. කියනවා මම අනිවාර්යෙන් පුළුවන් ඉදී මොඩ් ටිකක් ගේන්නම්. වැඩිම ඌරෝනේ ෆ්‍රෙන්ඩ්ස්. මොකදී ටෙක්නෝ බ්ලේඩ් නේ. යාට අපි එහෙම අගවව කරන්න හොඳ නෑ. මම කියන්නේ බැටලෝ. මුතුනම් කරත් එකයි නැතත් එකයි. කෙලගුණ සලකන්න දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. දැන් දැක්කන එක වූල් එකයි දෙන්නේ. පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් මේ යටිපතුල කනවා වගේ. හරි. පිටින වූල් එකක් නෑ ඇත්තටම. අර වටිලා මලාද? ඔව් වැටිලා මලා. ඕනේ මේනේ අතන ඕනේ. ये मोड නෙමෙයි මේ ඉමෝට් නම් පට්ට. අන්නට XP level එකක් කඩලා. අනේ ඉන්න අම්බේ. මම හිතන්නේ මේක තමයි පළවෙනියට මොබයිල් ගේම් ප්ලේ එක වර්ඩ් එකේ කියලා හිතනවා ලංකාවේ. ඉතින් පළවෙනි වතාවට
ඌ ලෝනෙන වෙලාවකට අසරණයිද අනාතයිද අදාළයි. Friends, 2 hearts. ඉතින් ඉස්සරහට බෙඩ් ඩෝස් උත් ගේන්න ඕනේ. මොකෝ ඒක පට්ට මං ගහනවා තාම බෙඩ් ඩෝස් නම්. එහෙනම් දාලා නැහැනේ කොහෙවත් වීඩියෝස් නේ. දන්නේ නැහැ මම බෙඩ් ඩෝස් ගන්නවා. බෙඩ් ඩොක් කරලා තියෙන හොඳම සර්වර් එකයි. ඒක ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මොකක්ද කියලා. මේ මොනවද දැන් ප්ලෑන් එක තමයි අතන ඉන්න අයින්ගොල්ලන් කියන්නේ මම හිතන්නේ. ඒක දැන් හදාගත්ත තැන් එකක්. අපිව රිලීස් කරමු. සාමාන්‍යයෙන් YouTube රිලීස් වෙන්න පොඩ්ඩකට. වල පිලේජ් කියලා එන රොත්තක් ඉන්න අනුන්ට ගහන්න ඕනේ. හරිද? ඔයා එන්න. මට විලේජස් ලාගේ සද්දයක් එනවා. ආරින්නේ ෂේප් එක යන්න උන්ගේ උඩමහලට. උඩමහලට මේ අන්න අර හිකෙක් ඉන්නා. ඒ විද්දානේ ඌමලා අම්මට උටු හිර වෙනවා. නිකන් ඉන්න දෙන්න අයන් ගොල්ලන්ට මාත්තටුන ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් මට කලින් රීස්පොන් පොයින්ට් සෙට් කරන්න බැරි වුණා. ඔන්න රීස්පොන් පොයින්ට් සෙට් කරා. ඕට ඉන්නවනේ අපි ටග්ගල ගිහලා අරකට ගහලෙමු. උදේටම යම් ෆ්‍රෙන්ඩ්ස් නැත්තම් මට ගහයිමු. නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් සෝම්බියොත් එක්ක කියලා මට ගහයි. නිය කියලායි. මම නිදාගත්තා. ඉතින් දොරවල් අරන් යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. එයින් කලින් දාගත්තු කන්ට්‍රෝල් මෝඩ් එකක් නෙමෙයි මේ ඇවිල්ලා. මම පිකප් කරානේ මම. ඔය පිකප් කරන්න එපා වදියලා යන්න. ඌ යන්න තැන මට කෙලියෝ. මට අදාළනේ මට අන්නරි සද්දයක් එනවා. මට ගෙවු කොහොමද? අයින්ගොල්ලන්ට මිගිල මේක ඉස්සද ගන්න ඕනේ. මේ විලේජස් අයින්ගොල්ලන් කියලා එකක් හදන්නේ මොකද කරන්නේ? මට වැඩි කියන්නේ මෙන්න මේක තියෙන අnder හද්ද දොටේනේ නේ. අර මේ වගේ තැන්වලදී අවශ්‍ය වෙනවා නේද? වෝටර් බාත් එක. වමන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒත් එක නේ අපි කොහොමද උන්ට ගිහින් ගහමු දිනා. හිටියත් එකයි. අනිත් මට ඕනේ මේක මට ඕනේ කෑම එක. ෆ්‍රෙන්ඩ්ස් අයන් ගෝලන්න මම රිලීස් කරා. මට ඉත් එක හරියට බැරි වුණා. මම හිතන්නේ මං කියන්නේ ආපු හින්දා තමයි මේ චන්ක් වලට ලෝඩ් එන්න ගත්තේ. මට ඉන්නේ ටග්ගල උන්ගේ මේ කඩන් යන්න බේස් එක. බලා ගන්න. අයන් ගෝල මුත් වෙනවා. ගොල් හිතනාගෙන නෙමෙයි මම කඩන්නේ. අනෝ කට්ටක් කාලා අපි කඩන්න ඕන. අම්මට කැප්ටන් මංගින පස්සේ බලගමු. ටගගේ ලූට් ටික අරන් මෙතන ඉතින් කොම්බෝ අම්මට මෙතන දෙන්නයි. හොරයි. එතන 3 දෙනයි. කික් වැටුණා. පැත්තිවා හොරයි. ඒ දන්නේ එන ස්ලෝ නීසන්ස්.
මට අයිඩියා එකක් ආවා. බෙඩ් එකක් කරගෙන තිබනවා. සිතෙන් කමන්නේ කරන්න දෙන්න අපි යන්. මේ ළඟ වෝටර් බකට් එකක්වත් හදාගන්න නෑ. වදයක්ද මේ? එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ මම ටක් ගාලා යන්නම් මං අවුට් පෝස්ට් එකට. වැටුණා. මොන වදයක්ද වන්දේ මට කවදාවත් අවුට් පෝස්ට් එකට ෆුල් හෙල්ත් තියන් යන්න පුළුවන් වේද දන්නේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අවුට් පෝස්ට් එකට නම් ආවා. උන්ගේ ලූට් ටික බලන්න විදියක් උන්නේ නෑ නේද? කමන්නේ ටක් ගාලා බලමු. මෙතන පඩි පෙලක් වගේ අයිටම් එකක් ගමු. අන්න එනවා. ඉතින් ගහනවානේ. මේක රීඩි ෂීල්ඩ් එකට. එයල්ල. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි කැප්ටන්ව මරාගත්ත කියන්නේ ඒ ගියට බන්ඩල් එකකුත් තියෙනවනේ. මේ උමලා තව එකෙක් හිටියව වැටුණා නේ ෆ්‍රෙන්ඩ්ස්. අනේ මේ ඉන්නේ මැරෙන්නේ වත දෙන්න බෑ. හරි ඌ ගියා. අගල චෙස්ට් එකේ තියෙන බඩු ටික ගමු. මොනවද මේ වටින කියක් නැදයක් තියනවද? මට නම් හම්බුන්නේ. Anyway friends අපි ගත්තා. ඒක ඇත්ත වැඩ කරන්න එපා. මුන්ටම ගහගන්න දෙමු. දැන් මැරුණාත් එකයි friends. වටිනම දේ අරන් මට උඩ. අනේ අතින් නේ ගන්න. එන්න පණ පිටින් මම. I got this. පණ පිටින් හිටියේ නෑ. Anyway friends අපිට හම්බුණා හොඳ බඩු ටික. How's the buildings going? මගුලක් කන කවුද ඔය ටිකාරයා. ඉතින් කරන්න බැරි එක තමයි නිකන්. ගුටි කෑම පස්සේ නිකන් අහන. කොහොමද ජීවිතයයි. පොඩ්ඩක් friends අපිට දැන් එන් දෙකයි දින්. තව එකක් යන්නයක් වුණි චෙස් ප්ලේට් එක. නෙමෙයි බකට් එක කරලා. ඒත් අපිට අයින් ගොල්ලම්ම ගාතේ නිකන් ඉන්නේ. බේබින් friends ඉතින් ගාතෙන් තමයි හිතුවෙන්නේ. අයින් ගොල්ලම්. නැත්තම් කරන්න බෑනේ friends. අයියෝ මේ හොස් පැටි මෙතන තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් අයියෝ දෙයිවාලද මන්ද නෙච්චනේ මැරෙන්න තමයි තියෙන්නේ මට ගන්න ඕකේ මට හෙව්වත් හරි ඒ මට ස්පීඩ් එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩයින් මැරෙන්න දැන් මේකට අපි දාමු අපේ අයන් කේබල් උට්ටිකුත් දාමු එතකොට අපි බලමු මට අර හම්බෙච්ච ස්පීඩ් එක මොකද්ද කියලා ඒක එන්චාන්ට්මන්ට් කරලා තිබ්බේ ෆ්‍රෙන්ඩ්ස් ඒක හම්බුන්නේ what the hell මම හිතේ හම්බුනේ කියලා අමන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපිට 1 2 3 4ක් තියෙනවනේ කයි හරි වෝටර් බකට් එකක් අද වේටිය තෙන්න දිගයි නේ ෆ්‍රෙන්ඩ්ස් දොරාරින් නෙමෙයි අහන්නේ කිව්වද අපි යන්
water bucket මෙතන XP level මෙන්න ඉන්න මෝගේ unlimited water source එකෙන් water එකක් ගමු හරි එහෙනම් friends මොකක්ද හිතෙන අද වීඩියෝ එක නැතිනම් අද නම් ගොඩක් දිග වීඩියෝ එකක් වන්දලා මම කිව්වේ මේක එක දවසින් නම් කරන්න බෑ කියලා friends එහෙනම් ඉතින් අද එහෙනම් තවත් ඉස්සරහට මේකේ වීඩියෝස් කියන එහෙනම් friends මම අද එහෙනම් මොටම සුබ දවල් නමං ගියා friends